good morning යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ගොඩ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ මේක ජනවාරි මාසේ 17 වෙනිදා වීඩියෝ එකක් ඉරිදා දවසක් අපේ ගෙවුණු විදිය තමයි ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ ඊට පස්සේ වීඩියෝස් මේ රෙකෝඩ් කරගන්නත් බැරුව ගියා මොකද අපි කට්ටියම අසනීප වුණා ඉතින් ඒවත් එක්ක මේ වීඩියෝස් කරන්න බැරුව ගියා ඒ නිසා sorry මාත් එක්ක අලුතෙන් මේ කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔය උදේ අපි නැගිටිනකොටත් 7ට විතර ඇති. නැගිටලා ඉතින් තේ එකක් තියාගන්න තමයි ඔය වතුර ලිපේ තිබ්බේ. මම බත් එකයි වතුර එකයි ගොඩක් වෙලාවට එළිය ලිපේ තමයි, කියන්නේ දර ලිපේ තමයි උයාගන්නේ. ඉතින් අද උදේට මේ කන්න මෑ ඇට තමයි මේ තඹ ගන්න හිතුවේ අපිට මේ දවස්වල හරි සීතලයි. ඉතින් ෂූට් එකකින් නැගිටලා ඉන්නේ මේ වෙලාවේ. මම මේ මෑ තඹලා ඒක ටෙම්පරාදුවක් දාගන්නවා මේ බිත්තර එහෙම දාලා. එතකොට මේ බබාටත් ඒකම දුන්න හැකි පෝෂණයකුත් තියෙනවනේ. ඒ නිසා ඉතින් ඔයාලා දකින්නේ මේ ටෙම්පරාදුවට අවශ්‍ය ලුණු ටික කපා ගන්න එක තමයි. මම මේ කිචන් එක උයන ගමම්ම කිචන් එක ක්ලීන් කරගන්නවා. නැත්නම් ආයෙ වෙනම මේ උයලා ඉවර වෙලා ක්ලීන් කරන්න ගියොත් තවත් වෙලාවක් යනවා. ඉතින් ඒ නිසා මේ එහෙම මං තියෙනවා අස්පස් කරගන්නවා, හොදන්න තියෙනවත් හොද ගන්නවා. ඉතින් දැන් ඔය මේ මෑක තමයි ලිපේ තිබ්බේ. ඉතින් අපි ඉස්සරහ ගෙදර නැන්දලා මේ මෑ හිටවලා තියෙනවා. එයාලා තමයි ඉතින් අපිට මෑ දුන්නේ. ඉතින් මම මේක මේ තැම්බෙන්න තියලා මේ ගේ යස් කරලා තුකා ගන්න තමයි ආවේ. ඉතින් සෙන්සුරාදායිද කියලා නිවාඩු නෑ. එදාට තමයි වැඩ වැඩිම දවස්. ඉතින් මේ වෙලකට තේ එකත් වතුර එක උණු වෙලා තිබ්බේ. ඉතින් අපිට බොන්න තේ ටික හදාගන්න තමයි දැන් ඔය යන්නේ. මං කිව්වනේ අද මේක ටෙම්පරාදු කරගන්නවා කියලා. මෑ ටික නම් හොඳට තැම්බුණා යාළුවනේ. ඔය පේනවනේ ඔයාලට. ඉතින් චූරි බබාලට එහෙම මේ මෑට ගුණයි කියනවනේ. සූටික්කිට දෙන්න තමයි ඉතින් ඔය මෑ ටික තැම්බුවේ අපි. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් ටෙම්පරාදු කරගන්න නම් මං ඉතින් මේ මෑ ටික ටෙම්පරාදු කරගන්නවා. ඒකට බිත්තරයකුත් දාලා මොකද සූටික්කිට දෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ඉතින් මම මෑ තඹපු හට්ටියම තමයි මේ මේක ටෙම්පරාදු කරගන්නේ. ඒකට මේ බටර් ටිකක් දාගත්තා. බටර් ටික රත් වෙනකොට ඉතින් මේ සුදු ලුණු මේ රම්පක් කරපිංචා ඒ ටික දාලා මේ කෑලි මිරිස් ටිකකුත් දාලා මේ ඒකට පිටරයක් හදලා දාලා මේ මෑට ටික දාලා ගන්න තමයි තියෙන්නේ. ගොඩක් සැර දාන්නත් බෑ ෂූට් එකකට හදන නිසා. ඉතින් කොහොමද ඔයාලට මගේ වීඩියෝස් ගැන මේ ඔයාලගේ අදහස් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. කමෙන්ට් එකක් දාන්න. අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ටත් ගොඩාක් ස්තුතියි. ඉතින් හැමදාම හිතනවා සතියකට එකපාරක් හරි මේ වීඩියෝ එකක් ගේන්න. ඒ වුණාට හරි අමාරුයි ෂූට් එකත් එක්ක. ඔයාලට දැන් මම වොයිස් කරනකොට ෂූට් එකේ කෑ ගහනවා හැයි මේ සමා වෙන්න එකට. ඉතින් මේ මම මේක දැන් ටෙම්පරාදු කරගෙන ඉවරයි. මේක ඉතින් මේ ෂූට් එකට දැන් කවා ගන්න ඕනි. ඊට කවන එක තමයි අමාරුම වැඩේ. ඉතින් මම දැන් මේක හදලා ඉවරයි. ඒ නිසා මේ මිදුල අතු ගා ගන්න කියලා තමයි මේ යන්නේ. බලන්න අපේ පැත්ත ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න හොඳේ. මේ අපේ ගෙදර පිටිපස්ස පැත්ත පිටිපස්සෙන් තියෙන වෙලා. ඉතින් මේ උදේට එහෙම හරි ලස්සනයි මේ පැත්ත. ඔයාලා බලනවා ඇති හැමදාම මේ වීඩියෝස් වල මේ උදුළු ගාන ඒවා තමයි දාලා තියෙන්නේ කියලා. ඉතින් කොච්චර මේ උදුළු ගෑවත් ආයි කැලේ වැහෙනවා යාළුවනේ. මේ සතියෙන් විතර ආයි තනකොළ වැවිලා තියෙනවා. ඉතින් දැන් ඔය අපේ සුපර්වයිසර්ස්ලා දෙන්නත් ඇවිල්ලා ඉන්නේ. පේනවනේ දැන් ෂූට් එකේ මේ ඇවිදින්න අරගෙන හරි කරදරේ. උදේ පාන්දර නැගිට ගමන් එයා එළියට යන්න හදනවා. මේ දවස්වල හරි සීතලයි. එයාට ඒව තේරෙන්නේ නැහැ. ඉතින් එයා අඬනවා එළියට යන්න. එළියට එක්කන් ආවම එයාට හරි සතුටුයි. ඉතින් ඔය අපේ මහත්තයා හිටවලා තිබ්බ මේ මෑවැල තමයි ඒක දැන් මැරිලා. මේ ඒක එයා ඔය හදන එකක් තමයි ඔයාලා ඔය දකින්නේ. ඉතින් මම මේ ඔය පැත්ත
උදුළු ගාගෙන ඉස්සරහ පැත්තක් චුට්ටක් මේ සුද්ධ කරගත්තා. මොකද මේ සෙන්සුරාදා ඉඳලා විතරනේ මට ෆ්‍රී තියෙන්නේ. ඒ දවස් දෙකේ තමයි ඕවා ටික කරගන්න ඕනේ. ඉතින් මම මේ උදුළු ගගා ඉන්නකොට ඉස්සරහ ගෙදර පොඩි දෙන්නත් තාම ක්ලාස් යන ලෑස්ති වෙලා. ඒ දෙන්නලත් ඉතින් නංගි බලන්නේ නැතුව ඉන්න බෑ. ඔය මේ ඒ ලොකු පුතා තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ ඔය ටික මේ ෂූට් එකේ කෝලා. තගද නකට දාවින්න. තක. අය ඉන්නව නැද්ද? මෙහෙන් නැද්ද උතුළු ගාලා? නෑ. දැන් නම් අතු ගානවා. මෙයින් ඉතින් ෂූට් එකේ නිදිමත ඇඬුවා. ඊට පස්සේ එයාව නිදි කෙරෙව්වා. ඊට පස්සේ මේ එයා නැගිට්ටට පස්සේ වොෂ් එකක් එහෙම දැම්මලා තමයි මේවා කරේ. ඒව මට වීඩියෝ කරගන්න බැරුව ගියා. බැටරි ලෝ වුණා. ඉතින් ওই ෂූට් එකේ ජෝනාලා දැන් මේ 10:00 11:00 විතර එයාගේ ස්නැක් එක ගන්නවා. තමයි ඔයාලා ඔය දකින්නේ. ඉතින් මම දැන් අද දවල්ට උයන්න ඕනි. අද ඉරිදා දවසක් අපේ මේ අද පොළට යන්නේ නැහැ. සති දෙකකට සැරයක් තමයි පොළට යන්නේ. ඉතින් මම ඔයාලට කිව්වේ යාළුවනේ මම කපලා තියා ගන්නවා කියලා. දැන් මේ බීට් ඒව සති දෙකකට පස්සේ තමයි ඔය මම දැන් කපලා තිබ්බේවා ඉතුරු වෙලා වගේ තිබ්ලා මේ අද උයන්න යන්නේ. ඔයාලා දැන් දකින්නේ තියෙගේ කලර් එකවත් චේන්ජ් වෙලා නැහැ. මේ හරියට ස්ටෝරේජ් කරනවා නම් මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඔය ෂූට් එකේ කෑ ගහනවා ඇවිල්ලා ඔයාලට ඇහෙයි. ඒකට මම සමා වෙන්න. මොකද වොයිස් කරන්න නැත්තම් මට වෙලාවක් නැහැ. ඉතින් මම මේ කපපු එළවලු වලින් මේ ඉතුරු වෙලා තිබ්බ බීට් විතරයි. ඉතින් අද මම ගෝවා මේ වලට උඹලකට දාලා ටෙම්පරාදු කරලා මේ බීටුයි අලයි එකට දාලා තමයි උයන්න මේ ලෑස්ති කරේ. ඉතින් එහෙම එළවලු කපලා තියාගන්න එක හරි ලේසියි. දැන් මේ චූරි බබෙක් එක්ක වැඩ කරනකොටත් ගෝවා නම් මේ සති දෙකක් තියාගන්න බෑ යාළුවනේ. ගෝවා රාඹු වගේ දේවල් වල වතුර උණුන දේවල් නේ ඒවා. එතකොට කලර් එක චේන්ජ් වෙනවා. ඉතින් මම ඉක්මනට මේ කැම ටික හදා ගන්න ඕන. දැන් දවල්ට වියනවා මම රයිටත් එක්කම. එතකොට හවස හරි පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් නේ. දැන් ওই ෂූට් එක කියවිලා ආයෙ ඇඟේ එල්ලෙනවා. එයාට මම ඉන්නවා නම් හරි ලෙඩ ගෙදර. කියනවා දැන් ලොකු ඉන්නේ. මන් දැන් බබෙක් ඉන්නේ. චන්දනේ ඇඟ ගාලා කන්නේ කඩදාලා උදේ මනලා තිකිලිමලි කොක්කෙන් තාතර සින්දු කියන්නේ කො අම්මා සින්දු දාන්නේ කො කියන්නේ
අහසට පිම්බලා චන්දන ඇඟ ගාලා කොණ්ඩි කඩදාලා මිනි බලන්න ඉතින් ඔයාලා දකින්න අපේ දවල් කෑම මම බිත්තරත් අම්බ ගත්තා උඹල කඩයි ගෝවයි ටෙම්පරාදු කරලා බීටුයි යලා එකට දාලා උයා ගත්තා මේ ඉතින් ඔහොම තමයි අද අපේ දවල් කෑම සුදු බත් උයා ගත්තා ඉතින් මේ දකින්නේ හවස මොකද වීඩියෝ එක දිගට කන්ටිනියු කරන්න වෙනවා ගියා යාළුවනේ එකට සමා වෙන්න මම පුළුවන් වෙලාවට තමයි වීඩියෝ ක්ලිප්ස් ගත්තේ එයා දැන් මේ හම්ස මේ නැප් ටයිම් එක අරගත් නැකිට්ටා ඉතින් දැන් මේ හවසට සේබෝන්න කියලා තමයි අපි මේ ලෑස්ති වෙන්නේ එයා ගෙදර පුතාලත් ආවා එයාටත් එක්කම අපි සමපෝෂ හදලා මේ ප්ලේන් ටිටින් බීලා ඔහොම තමයි එදා දවස් අපේ ගෙවුනේ. ඉතින් එතනින් පස්සේ මම වීඩියෝස් රෙකෝඩ් කරේ නැහැ. ඔය ෂූට් එකේ අයියලා එක්ක සෙල්ලම් කර කර ඉන්නවා පේනවනේ. ෂූට් එකේත් අයියලා ඉන්නවනම් වෙන මොකුත් ඕනේ. ඔව්. ඉතින් මේ මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. තෙරුවන් සරණයි.